පුතාලට ටීචර් දැන් කියලා දෙන්න හදන්නේ PCL5 කියනවා PCL5. හරි. ඔන්න දැන් මම කලින් පුතාට දවසක කිව්වා වගේ PCL5 කියලාකොට PCL5 phosphorus pentachloride P කියලා කියන්නේ අපි ආවර්තිතාවගුව ගැන හරි සංවේදී වෙන්න ඕන මගේ පුතාලා. phosphorus ඉන්නේ ආවර්තිතාවගුවේ නයිට්‍රජන්ට 5 වෙනි කාණ්ඩය කියලා ගන්න. එතකොට 5 වෙනි කාණ්ඩය නම් මම පුතාලට කියලා තියෙනවා යාට බන්ධන හදන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්නේ 5යි බබු. 5යි. එතකොට දැන් PC මේ අවබෝධයත් එක්ක තමයි මගේ පුතාලා PCL5 වඳින්න ඕන. ඒ කියන්නේ PCL 5ක් එක්ක මේ වෙනකොට කොහොම හරි බන්ධන 5ක් හදලා. ඉතින් අපි හැඩය ගැන දන්නේ නැහැ කියමු. නමුත් අපි P ව මධ්‍ය පරමාණුව කරලා P වටේට ක්ලෝරින්ල 5 දෙනෙක්ව මෙන්න මේ විදිහට සෙට් කරන්න පුළුවන් නේ. එතකොට දැන් අපිට පේනවා P ට එකසර ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ. ඒ දැනටමත් ඉලෙක්ට්‍රෝන 5ම බන්ධන 5ක් හදලා ඉවරයි. එතකොට P උඩින් මෙහෙම තියන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලකුණු කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ පුතී. දැන් අපිට පේනවා ඒ කියන්නේ P මධ්‍ය පරමාණුව එයා ක්ලෝරින්ල 5 දෙනෙක් එක්ක බන්ධන 5ක් හදලා නේද? බන්ධන 5ක් හදලා එහෙනම් එයාට බන්ධන යුගල් තියෙනවා B කියලා ටීචර් දාන්නේ බොන්ඩ් පෙයාර්ස් බන්ධන යුගල් 5ක් තියෙනවා පුතේ. ලෝන් පෙයාර්ස් නැහැ. බිඳුවයි. එහෙනම් මුළු යුගල් තියෙනවා මුළු විකර්ෂණ ඒකක ගාන 5යි. මුළු විකර්ෂණ ඒකක ගාන 5යි නම් පුතේ 5ට අදාළ වෙන මූලික ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ 3ක් තියෙනවා ත්‍රිකෝණයක PCL3 වෙනවා. එතකොට 5ක් තියෙනවා P ට උඩින් 1යි P ට යටින් 1යි උඩින් 1යි. එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ අපිට ඇඳ වෙන්නේ PCL5. මේ 3 දෙනා ඉන්නවා ත්‍රිකෝණයක. තලීය ත්‍රිකෝණයක. මේ දෙන්න ඉන්නවා පිරමිඩ් එකක. අපි කියනවා මෙයාගේ හැඩය එතකොට ත්‍රිකෝණාකාර ද්විපිරමිඩ හැඩය. ත්‍රිකෝණාකාර ද්විපිරමිඩ හැඩය. නේද? එතකොට පුතාලා මොනවද දැනගන්න ඕන? පළවෙනියෙන් පුතේ දරුවෝ දැනගන්න ඕන ආවර්තිතාවගුව පුතාට එක්සෑම් එකට දෙනවා. phosphorus P නේද? එයා ඉන්නේ ආවර්තිතාවගුවේ 5 වෙනි කාණ්ඩේ කියන එක. 5 වෙනි කාණ්ඩේ ඉන්නවා කියන එකට ලොකු තේරුමක් තියෙනවා. ඒ තමයි යාට හදන්න පුළුවන් බන්ධන ගණන 5යි. බන්ධන සෑදිය හැකි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 5යි 5 වෙනි කාණ්ඩේ.